Hey guys, ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන්ව රොෂාන් ඩයරිස් YouTube channel එකට. ඉතින් හුඟ කාලෙකින් ආවේ මාසයකටත් වැඩි. ඉතින් කොහොමද ඔයාලට අපිට නම් අවුලක් නෑ shape එකේ ඉන්නවා. ඉතින් ගොඩක් දේවල් වුණා, ගොඩක් දේවල් එළියේ, ගොඩක් දේවල් ඇතුලේ ශානව මතක් කරන්න ඕනේ. ශාන ඇතුලේ. එතකොට වස්ති එළියේ, ආතල් ගොඩයි. මේ වගේම තමයි රොෂාන් ඩයරිස් YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න පල්ලෙහා තියෙන bell icon එකට click කරගෙන යන් මම දාපු වීඩියෝ එකක් දාපු සැනින් වාට ඒවලට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ comment එක තමයි වැදගත් වෙන්නේ. අපි යන් ඉතින් පළවෙනි වීඩියෝ එකට. පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ ඒක ගැන මොකද කියන්නේ? ඒක ඇවිල්ලා මගුලක් ජෝඩු කරන එකක් තමයි තියෙන්නේ. අපේ මාමා කෙනෙක් නැන්ද කෙනෙක්ව ඉල්ලනවා. ඕගොල්ලන්ගේ ගමේ තනිකර නැන්ද කෙනෙක් ඉන්නවා නම් මේ නම්බරේ දානවා මම. යටින් නම්බරේට ඔයාලට පුළුවන් ඒ වගේ පින් කටයුත්තක් කරලා දෙන්න මේ ඉස්සරහට එන අවුරුදු කාලෙත් හින්දා. නම්බරේ කියමු අපි මුලින්ම 076 54 72 805 076 54 72 805 අපි අහලා බලමු මාමා ගැන කියන විස්තරේ. බොදු ගොවි උස අඟල් 5 අඩි 2යි බලපන්. මට අවංක ආදරය කරන කෙනෙක් ඉන්නවා. අවංක ආදරය කරන කෙනෙක් ඉන්නවා. මේකට වට ඕන කරන්න. එමෙත්තම් කැමති නැත්තම් මැසේජ් කරන්න එපා. අවංක නම් විතරයි මේ මාමට ආදරය කරන්න ඕනේ. බලඹලා ආතල් ගන්න තියාගන්න එපා මේ වීඩියෝ එකෙන්. පවුනේ බං මේ මිනිස්සු බලපන් අවුරුදු මම හිතන්නේ අපේ මාමටත් වැඩිය වයසයි අවුරුදු 50ක් කියහන්කෝ. අවංක මචං කරපන්. තව ඉන්නේ පොඩි කාලයනේ ගොක්කොල පේන කාලේ. ගොක්කොල පේන කාලේ ආතල් එක දීපන් මචං මේ මිනිස්සුන්ට. අවංක ආදරය කරන්න පුළුවන් නැන්ද කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දට කලින් සෙට් කරලා දීපන්. අපි හරි මොකක් කරලා ඉන්නේ ගහලා සල්ලි එක්ක උගල්ලි කරලා බඩු මුට්ටු ටිකක් ගිහින් දාමු. ඉතින් ඒ වගේම තමයි ඉතින් අපේ අක්කගේ ලස්සන ඩාන්ස් එකක් තියෙනවා අශාන්නයිගේ සින්දුවට. මං හිතන්නේ මේ සින්දුව ලියපු කෙනාටවත් එතර වේදනාවක් දෙන්නේ නැතුව ඇති. පපුවෙන් උදුරලා ගන්නේ හැංගීම බලපන්. සින්දුව කියන්නේ ආටිස්ට්ලාට බෑ මචං ඒ වගේ නර්තනයක් ඉදිරිපත් කරන්න. උදුරලා කන්න හුස්මත් මගේ ඔයා බැරුණත් කමක් නෑ ඔබේ සෙනෙහි නොලදමා සසරේ කොතන හෝ හිමියුනොත් මට ඔයා සත්තයි රත්තරන් වනුනත් දෙනවමා හමුවී වෙන්වීමත් අයිවයති අපි ආදරය කෙරුවත් එක් වෙන්නේ කවදාවත් හමුවී වෙන්වීමත් දෛවයතිරණයක් අපි ආදරය කෙරුවත් එක් වෙන්නේ කවදාවත්. ඇත්තටම අපි ආදරය කරොත් කවදාවත් හමු වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ඕනේ දිරතරන් හදවතක් තියෙන මිනිස්සෙක් අපිට සිට් වෙන වශයෙන් ආයෙත් අවුරුදු 60ක රත්තරන් හදවතක් තියෙන මිනිස්සෙක්ව. ඉතින් ඔයා මොකද හිතෙන්නේ? අපි මම දෙන්නෙක්ව සිලෙක්ට් කරා මේ TikTok එකෙන් අද මේ ඒ දෙන්නව කොහෙන් හරි මේ වීඩියෝ එක බලලා අපි බලගේ ගම්පැති වල ඉන්නවනම් ජොයින් කරපල්ලා කොහොම හරි මේ අවුරුද්දේ අපි කරන ලොකුම පින ඒක. මොකද රත්තරන් හදවතත් එක්ක සෙට් වෙන්න ලේසි නෑ මචං. ඔබටයි මටයි වැඩි ආදරය කරන්නත් දන්නවා, ආදරය ගැනත් දන්නවා. බලපන් වීඩියෝ එක. මේ මටත් අවුරුදු 60යි. මටත් හොඳට ආදරය කරන්න පුළුවන්. දැන් ඉන්න කොල්ලන්ට වැඩිය. ඔව් අපිට වැඩි පුළුවන්. කවුද කැමති? ඔව් නෙළුම් කුල්න බැලුවද? බැලුවේ නැත්තම් කියලා බලන්න. ඊට පස්සේ යාට සෙට් වෙන අවුරුදු 10කින් ગેප් එකකින් තියෙන නැන්ද කෙනෙක් සෙට් වුණා. මේ මටත් අවුරුදු 50යි මමත් හරි තරුණයි මොනවාද මටත් හොඳට ආදරය කරන්න පුළුවන් හොඳට ආදරය කරන්න පුළුවන් කට්ටිය දෛවය විසින්ම සෙට් කරන්න ඕනේ කියලා අවුරුදු 10ක ગેප් එක දෙවියනි ඔබට නොපෙනේවා මේ ජෝඩු කරත්වා. ඉතින් ඊළඟට අන්තිම වීඩියෝ එක නෙමෙයි ඉතින්. තව වීඩියෝ තියෙනවා. ඒව ඉවර වෙන්නේ නැහැ ලේසි. අද අපි කියන්නේ යන්නේ කොහොමද තනියම ගෙදර ඉඳගෙන කිහිල්ල මයිල් කපාගන්නේ කියලා. බලපන් කිහිල්ල මයිල් කපාගන්න ඔබට තාම බැයි නම් මේ වීඩියෝ එක බලලම කිහිල්ල මයිල් කපන්න.
ගිහිල්ල මයිල් කපලා උඹලා දැන් නැත්නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා ඒකෙන් ඉගෙන ගනින් ආදර්ශයක් දෙන්න මචං. ලංකාවේ TikTok හරි වෙනස්නේ. මිනිසුන්ට ආදර්ශවත් වීඩියෝ තමයි මේ අමුතු ඇටේ ඉන්න මිනිස්සු කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඇටෙන් ඉගෙන ගන්න දේවල් බොහොම දෙයක් තියෙනවා. ඉතින් අද මයිල් කපන හැටි තමයි ඉගෙනුවේ. සින්දුවක් අහගෙන ඵලයන් ජය වේවා. සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකේදී. මට හිතෙන්නේ මේ පාර හිරුස්ටා කියන කොල්ලා නම්බර් 1 ලස්සන සින්දු කියන. අද රැවත් දඬුරාවය කියයි හිතේ හැකියාලය අද රැවත් දඬුරාවය කියයි හිතේ හැකියාලය ඉරු කුමරුට අතවනන්න හදනවා. ජය වේවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී ළඟදීම හම්බු වෙමු. ඕගොල්ලන්ට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ළඟදී හම්බු වෙමු. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න තව. ජය වේවා.